ඔහු ලෝකයේ බලවත් රටක ජනාධිපතිවරයෙක්, කෝටිපති ව්‍යාපාරිකයෙක්. ඒ වගේම ලෝකයේ වැඩිම පිරිසක් කතා බහ කරන චරිතයක්. ඒත් ඔබ දන්නවාද ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජීවිතේ හැමෝටම රහසක් වුණු අදාහ ගන්නත් බැරි පැති කිහිපයක් තියෙනවා කියලා. අද අපි කතා කරන්නේ ඩොනල්ඩ් ට්‍රම්ප් ගැන ඔබ මීට පෙර කිසිදාක අසලා නැති පුදුම සහගත කරුණු 10ක් ගැනයි. අපි යමු වීඩියෝ එකට. සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube නාලිකාවට. ඔයා අලුත් කෙනෙක් නම් මගේ channel එක subscribe කරන්න කියලා ආදරෙන් ඉල්ලනවා. පළවෙනි කාරණය මද්‍යසාර භාවිතා නොකිරීම. ට්‍රම්ප් කිසිවිටකත් මත්පැන්, දුම්වැටි හෝ මත්ද්‍රව්‍ය භාවිතා කරන්නේ නැත. ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ප්‍රෙඩ් ජූනියර් මත්පැන් පානය නිසා මිය යාම මීට ප්‍රධානම හේතුව වී ඇති බව වාර්තා වෙනවා. දෙවෙනි කාරණය තමන්ගේම සන්නාමයකින් යුත් වතුර සහ මස් විකිණීම. ඔහු ව්‍යාපාරිකු ලෙස ට්‍රම්ප් අයිස් නමින් වතුර බෝතල් සහ ට්‍රම්ප් ස්ටේක්ස් නමින් මස් වර්ග පවා අලෙවි කර තිබෙනවා. තුන්වෙනි කාරණය පිරිසිදුකම ගැන දැඩි උනන්දුව. ඔහු අන් අය සමග අතට අත දීම එතරම් කැමැත්තක් දක්වන්නේ නැහැ. ඔහුට විස බීජ පිළිබඳව යම් බියක් එහෙමත් නැත්නම් ජර්ම් ෆෝබයක් තියෙන බව ප්‍රසිද්ධ කාරණයක්. හතරවෙනි කාරණය හොලිවුඩ්ඩී තරුවක්. හොලිවුඩ්ඩී වෝක් ඔෆ් ෆේම් තීරුවේ ඔහු වෙනුවෙන් තරු ලකුණක් වෙන් කර තිබෙන බව ඔබ දන්නවාද? එය ඔහුට ලැබුණේ දේශපාලන නිසා නොවේ. රූපවාහිනී ක්ෂේත්‍රයට කළ මෙහෙවර වෙනුවෙනුයි. පස්වෙනි කාරණය ඩොනල්ඩ් ට්‍රම්ප් පීසා කන අමුතුම විදිය. ට්‍රම්ප් පීසා කන විට බොහෝ විට අතින් අල්ලන් කන්නේ නැහැ. ඔහු ඒ සඳහා ගෑරුප්පුවක් සහ පීයක් භාවිතා කරනවා. නමුත් ප්‍රසිද්ධ අවස්ථාවලදී ඔහු එය අතින් අරගෙන කනවා. නමුත් බොහෝ විට ඔහුට ඒ කෑම සඳහා ගෑරුප්පුවක් සහ පීයක් අනිවාර්ය බව පැවසෙනවා. හයවෙනි කාරණය ඩොනල්ඩ් ට්‍රම්ප් ෆාස්ට් ෆුඩ් වලට ඇති ඇල්ම. ඩොනල්ඩ් ට්‍රම්ප් මැක්ඩොනල්ඩ්ස් සහ KFC වැනි ආහාරවලට ඉතාමත් ප්‍රිය කරන අයෙක්. ඔහු එයට හේතුව ලෙස පවසන්නේ එම ආහාර ආයතනවල ඇති පිරිසිදුකම ගැන ඔහුට ඉතාමත් විශ්වාසයක් තිබෙන බවයි. හත්වෙනි කාරණය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ටයි පටිය. ඩොනල්ඩ් ට්‍රම්ප් නිතරම වාහේ පළදින්නේ දිගින් වැඩි රතු පැහැති ටයි පටි වන අතර ඒවායේ අග කොටස ඇලෙන සුළු ටේප් මගින් රඳවා තබා ගන්නා බවට වරක් අනාවරණය වුණා. අටවෙනි කාරණය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාසල් කාලයේ විනය. කුඩා කාලයේ ඉතා දඟකාර දරුවෙකු වූ නිසා ඔහුගේ දෙමව්පියන් ඔහු විනයානුකූල කිරීමට නිව්යෝර්ක් මිලිටරි ඇකඩමි නැමැති හමුදා ඇකඩමියට ඇතුළත් කර තිබෙනවා. කුඩා කාලයේ ඉතා දඟකාර දරුවෙකු වූ බව වාර්තා වෙනවා. 9 වෙනි කාරණය ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් ගොඩනැගිලිවල ඇති මහල් ගණන. ඔහුට අයත් ඇතැම් ගොඩනැගිලිවල සැබෑ මහල් ගණනට වඩා වැඩි මහල් ගණනක් ඇති බව ඔහු පවසනවා. උදාහරණයක් ලෙස ඇතැම් මහල් අංක මගහැර පෙන්වීම මගින් ගොඩනැගිල්ල වඩා උස බව පෙන්වීම ඔහු උත්සාහ කරනවා. 10 වෙනි කාරණය අවසන් කරුණ. ඩොනල්ඩ් ට්‍රම්ප් සංගීතයට ඇති කැමැත්ත. ඩොනල්ඩ් ට්‍රම්ප් රොක් සංගීතයට බෙහෙවින් ප්‍රිය කරන අතර ඔහුගේ රැලිවලදී නිතරම ද රෝලිං ස්ටෝන්ස් සහ එල්ටන් ජෝන් වැනි ප්‍රසිද්ධ ගායකයන්ගේ ගීත වාදනය කරනු ලබනවා. ඔහු ඔවුන්ගේ ඉතාමත් දැඩි රසිකයෙක් බව තමයි වාර්තා වෙන්නේ. මගේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි. ඔයාලා මගේ වීඩියෝ එකට කැමති නම් ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.